රයිට් සාරංග වාගෙන් අහන ප්‍රශ්නේ බොහොම පොඩි ප්‍රශ්නයක් වාගෙන් අහන්නේ. මේ දිනක්ෂි ප්‍රශ්න වලට ඊටෝ. මන්නයි ඉතින් පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් යාට ඇත්තටම පොඩි ප්‍රශ්නයක් කියලා මම පේනන මං සෑහෙන ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මං කිව්වේ මේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි මං අහන්නේ. මේ දිනක්ෂි ගැනමයි. රංගන ශිල්පිනිය. විවිධ විලාසිතාවන් වලින් ඉන්නවා. ඇයව ඔබ දකින්න මාස වේදියේ කොහොමද? ඒ කියන්නේ විලාසිතා විදියටද? එහෙම විශේෂ කියන්නේ එයාට ගැළපෙන ඕන විලාසිතාවකට මම කැමතියි. එයාට ගැළපෙනම ඔබට හිතන විදිය කොහොමද? මම එහෙම මේ ඇඳුම් වලට නම් එහෙම ඕන දෙයක් එයාට විලාසිතා ඔව් එයාට ගැළපෙන කොණ්ඩේ මම ටිකක් කැමතියි මෙහෙම ලොකුවට මේ තලන්න නැතුව කොණ්ඩේයක් එහෙම දානකට සාතිනේ දෙනවා තලන කොටයි අර මැද්දෙන් බෙදෙන කොටයි මම එච්චර කැමති නෑ මම කර්ස් දාගෙන අර මේ මම ලොකු අර අයකට නෑ හෙවි වෙන්න ඕනේ එයා ඒ දවස් විතර කියන්නේ ආද හරි ලස්සනයි කොණ්ඩේ තාත්ති ආද කොණ්ඩේ ලස්සනයි අර දැන් අද හරි වෙන සාරංග එයාට හරි ලස්සනයි ඒක මුකුත්ම කරන්න දෙයක් නැතුව කොණ්ඩේට ඉස්සෙල්ලා මට කොණ්ඩේ හදන්න කියලා කිව්වා මට පොඩි මෙසි හැය එකක් ඕනේ කියලා ඉතින් මාර මොනවද වොලියුම් ස්ප්‍රේ අර මම දාලා මෙහෙම කරා ඔයාද අද හැදුවේ ඔව් ඊට පස්සේ මට මේක ස්ට්‍රේට් ඕනේ කියලා ඊට තව මොකද්ද තිබ්බ ස්ප්‍රේ එකක් දාලා ඒක ස්ට්‍රේට් කරා මේ දවස්වල මේ ෆිල්ම් එකකට වවනවා කොණ්ඩේ හින්දා ඉතින් අර හරි අකීකරුයි කොණ්ඩේ මේ දවස්වල පියාගෙන ආවා ඒක තනිකර කොමඩි ප්‍රෝග්‍රෑම් එකක් නේ ඈ කොමඩි එකක් නේ ප්‍රෝග්‍රෑම් එක අම්මෝ දැන් හරි කොම